උදෑසන ආලෝකයේ උත්සවයෙන් පාර්තම පල් තින් කොටස් ලෝකතාව වසිතෙන් දිහේ සිටි දහවතර අපි හෝ දිවයින් වහන්සේගේ මංගලයෙන් හිතහරා අපගේ ගමන් දිගටම කරගෙන යන විට නවමවල්ලට යන සුන්දර මාවත දිගුහරණ ආකාරය අපට පෙනී පස්කු උත්සවයේද ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් මැදීම සහ මදව ගැනීම සිදු වූ ආකාරය අපි දුටුවීම. පොලිස් නැති රට උත්සවයේද පෙරණ ඇඹලින් පෙරණ රටවන් පෙරණ පොරද සහ පූර්ණ ස්වභාවයේ සලකුණු වලින් අපගේ ජීවිත පවිත්‍ර කළ යුත්තේ කෙසේද අපි ඉගෙන ගත්තම. දැන් අපි තුන්වන උත්සවයේ වෙත පැමිණීම පළමුඵල එනම් දිව්‍යන් වහන්සේට පළමු සහ හොඳම දෙදීම සෙමරුම්. ඉස්රායෙල් වරුන් බිල්ලා අස්වැන්නේ මුළුම සහ හොඳම මටේ පූජ්‍යකයා වෙතගෙන අවසීම අපිත් අපගේ ජීවිතයේ පළමු හෝ හොඳම කොටස් දිව්‍යන් වහන්සේට ගෙන ඒමට කැඳවන ලැබ සිටීම. පළමු මටේ මුළු අස්වැන්නම නියෝජනය කළේ ඒ හා සමානව අපි පළමුව දිව්‍යන් වහන්සේට දෙනද අපගේ ජීවිතයේ ඉදිරියේ දිගුහරණ ආකාරය තීරණය කරයි. පළමු පොල්ලේක බැලුවොත් සතියක් උගන්වයි සෑම දෙයක්ම පළමු ස්ථානයට දිව්‍යන් වහන්සේ සුදුසිය අපි උන්වහන්සේට ඉතිරි වූද පූජා නොකිරීම. අපේ උන්වහන්සේට උත්සව ඉක්මනුම් සහ හොඳම දේ දෙමි. සෑම අංශයකින්ම අපගේ තරම් අපගේ සිනහස අපගේ පවිත්‍රකම් අපගේ කෙකරකම් සහ අපගේ දිනක ගමන් උන්වහන්සේ පළමු විය යුතුය. පළමුද දිව්‍යන් වහන්සේට දෙන විට ඉතිරි ආශිර්වාද ලැබේ. හොඳමද දිව්‍යන් වහන්සේට පූජා කරන විට පසුව සිදුවන සෑම දෙයක්ම ශුද්ධවන්ත වේ. එබැවින් පළමු ඵල යන හුදෙක් පූර්ණ චරිතයක් නොවේ. එය නවමවල්ල සඳහා වූ ජීවමෙන් පිළිතුපත්තියක්. එය අපගේ පෙරමුකුතවල අපගේ තේරුණවල අපගේ ආශාවනී අපගේ නමස්කාරය අපගේ සිතුවිල්වල සහ අපගේ දවස් දිව්‍යන් වහන්සේ පළමු වන ජීවන මාර්ගයකි. එයට පෙර කිසිවක් නොපැමිණින් සහ උන්වහන්සේ සමග කිසිවක් තරඟ නොකරන ජීවිතයක්. මුල කලින් ඉස්රායෙල් වරුන් අස්වැන්න පළමු මටේ දිව්‍යන් වහන්සේට ගෙන ආවයි. අපි උන්වහන්සේ වෙත අපගේ හදවත් අපගේ කාලය අපගේ ශක්තිය අපගේ කැමැත්ත සහ අපගේ කකරකම් පළමු කොටස් ගෙන එමු. නව මෙවල්ල දිව්‍යන් වහන්සේට පළමු පොළ දෙන ආකාරයි. පළමු පොළ උත්සවයේ අපි සෑම දිනකම ජීවත් විය යුතු ආකාරය හෙළි කරයි. පළමු මටේ පූජා කිරීම ඉස්රායෙලේ දින දර්ශනයේ මහතක පමණක් නොව ඒ මදවිගත් අය දිව්‍යන් වහන්සේ ඉදිරියේ ගමන් කරන ආකාරය පිළිබඳ චතුරයකි. සේම නව මෙවල්ලකම පූජා කළ යුතු ආත්මක පළමු පොළ පහත දැක්වී. හදවත් පළමු පොළේ හදවත් පළමු පිරිමේ දිව්‍යන් වහන්සේට අයත් වූ පළමු සිනහස පළමු ආශාව පළමු භක්තිය උන්වහන්සේගේ විය යුතුය. අලුත් වූ හදවතක් මෙසි කියයි වෙනත් කිසිවක් ඇතුළු වීමට පෙර දිව්‍යන් වහන්සේ පළමුව ඇතුළු වී මේ අදහස් කරන්නේ දිව්‍යන් වහන්සේ සම්බන්ධතා අභිලාෂයෙන් හැඟීම් සහ ආශාවන්ට පෙර පැමිණෙන බවයි. හදවත් උත්සම ස්ථානයේ අපි උන්වහන්සේට පූජා කරන පළමු පොළය. කාලේ පළමු පොළ ලෝකයේ ශබ්දය අප වෙත ළඟ වීමට පෙර පණිවිඩ වැඩි කටයුතු කරදර වලට පෙර අප දවස ආරම්භයේ දිව්‍යන් වහන්සේට පූජා කිරීම. මේත කීපයක් යචන කිරීම නිස්කලක පාදයක් යටතිවීම මහතක නමස්කාරයේ වචනයක්. මෙව අපි උන්වහන්සේ ඉදිරියේ ඔසවන උදැසන මටේ උදවස් පළමු කොටස් උන්වහන්සේගේ වූ විට මුළු දවසම ආශිර්වාද ලැබේ. සිතුවිල්වල පළමු පෙළේ මිනිස් අවද වන විට පළමු සිතුවිල්ල දිව්‍යන් වහන්සේ වෙතට නැගිය යුතුය. මේ දවස වෙනුවෙන් ස්තුතියි. මගේ පියවරට මඟ පෙන්වන්නේ මගේ හදවත ශුද්ධව තබා ගන්න නව මොවල්ලක් උදැසන පළමු හඬ බවට බයි කරදර හා පාපයේ පත්වීමට ඉඩ නොදේ. මිනිස් හොඩගසුවෙන් පළමු හඬ බවට දිව්‍යන් වහන්සේ පතුවිය. කිකරකම් පළමු පොළ දිව්‍යන් වහන්සේ කතා කරන විට මදුව නිවැරදි කිරීම පොස්තුවල වීමට පෙළඹවා ගැනීම යටහෙත් පහත්කමට කැඳවීම පළමු පරිත්‍යාරයේ කිකරකම් විය යුතුය. පිරිමෙද වූ කිකරකම් පළමු පොළෙහි සෝඳ නැති කරයි. පළමු පොළ යන අපගේ කැමැත්තට අපගේ සැලසුම් වලට අපගේ හැඟීම් වලට හෝ අපගේ කෝපයට පෙර දිව්‍යන් වහන්සේගේ හඬට කෙකරවීමයි. දක්ෂතා සහ දිමින් වල පළමු පොළේ අප සතුව ඇති සේම හැකියාවකම දිව්‍යන් වහන්සේ විසින් බාර දී ඇති. අපගේ දෙමනෝ ඉගෙනීම සේවය කිරීම ගායන කිරීම උපකාර කිරීම මඟ පෙන්වීම දෙමු නිර්මාණය කිරීම හා උපදෙස් දෙමු වුවත් පළමු පොළ යන සෑම දෙමනාවකම පළමු භාවිතයේ උන්වහන්සේගේ මෙහිමයි සඳහා වීමයි.
අපි අපගේ ශක්තින් ලෝකයට පූජා කිරීමට පෙර දිව්‍යන් වහන්සේට පූජා කිරීම පළමු පළවලට බාධා කරනද? පරිශසව පළමු පළ කරදර වීමට පැමිණිලි කිරීමට අවධානය වෙනතකට යොමු කිරීමට පෙර අපි පරිශස ඔසවීම. පරිශසව යන උදෑසන පළමු හුස්මය නව නිවල්ලක දවස ආරම්භ කරන්නේ කනස්සල්ලෙන් නොවේ කත්වයෙන් යූ. තෙරුණුවල පළමු පොලිසේම තරමකම් පළමු තීරණය යහව දිව්‍යන් වහන්සේ වෙත ගෙන ඒමට අපි කැඳවනු ලැබී සිටීම. රැකියාවක් සහකරුවෙක් ව්‍යාපාර මාර්ගයක දේශාවක් සැලසුමක් තෝරා ගැනීමට පෙර පළමුව දිව්‍යන් වහන්සේ සමග සාකච්ඡා කරනු ලැබුයි. පළමු පල්ලියන අපගේ ජීවිතයේ සේවය අධ්‍යක්ෂණය නොව එය දිව්‍යන් වහන්සේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබී. මේ පළමු පොලී ජීවිතයේ එහිදී පළමු හොඳම සහ ඉක්මනින්ම සීමාවටම දිව්‍යන් වහන්සේට දෙනු ලැබී. පළමු සහ හොඳම දී දෙමින් අපිව වළක්වන දේවල්. පළමු මටේ ගෙන ඒම ආව සරල වී නමුත් දිනෙක ජීවිතයේ බොහෝ ද දිව්‍යන් වහන්සේ ගෙන ඒම පළමු ස්ථානයේ සුරකම් කිරීමට උත්සාහ කරයි. මේවා අපගේ හදවත් කාලේ සහ මිනිස් හොඳම දේ ගැනීමට උත්සාහ කරන බලවේගය වී. අවධානය වෙනතකට යොමු කිරීම මේ පළමු පොලී විශාලතම සතුරියු නමක් නැති කාර්යකාරකම් ජංගමතොර ශබ්දය වින්දසවාදී සහ කාර්යබහුලත්වයේ දිව්‍යන් වහන්සේව අවසානයට තල්ලු කරයි. අවධානය වෙනතකට යොමු කිරීම දවස් පළමු මෛත්‍රී සහ හදවත පළමු සිතුවිලි ඉදමයි. මිනිස ශබ්දයෙන් පෙර ඇති විට පළමු පොලිමයි කියයි. සුවපහසුව සහ කම්මලකම් මාසේ මෙසේ රහසෙන් කියයි. මම පසුව යචනා කරන්නම්. මම පසුව කියවන්නම්. මීට වෙලාවේ තිබුණ විට මම දිව්‍යන් වහන්සේව සොයන්නෙම්. සුවපහසුව පළමු පොලි අතුරුදහන් වන තොර පිරිමිද කරයි. සුවපහසුව පාලනය කරන විට දිව්‍යන් වහන්සේට ලැබෙන්නේ ඉතිරි වූද පැමිණි. කනස්සල්ල සහ බය සමහර විට දවස් පළමු සිතුවිලි කනස්සල්ලේ මුදල් අනාගතයේ වැඩි සහ ගැටලු ගැන. උදෑසන පළමු අමුත්ත බවට බයිපත් වන විට පළමු පළ සුරකම් කරනු ලැබී. පළමු හඬවිය යුත්තේ දිව්‍යන් වහන්සේව බය නොවේ. පපුකර පොරදු පුරණ රටවන් කෝපේ තුෂ්ණව උඩඟකම් තාත්තකම් ඕපදපු ඊර්ෂ්‍යාව පළමු ස්ථානයේ නැවත ලබා ගැනීමට සටන කරයි. පාපේ සේම විටම අපගේ හදවත් පළමු මටේ හිමිකර ගැනීමට උත්සාහ කරයි. එයට පෙරතර දේ නොදක්වුවොත් එය ඇඹලුමුන් නැගියයි. පළමු පළ සොරකම් කරන වෙනත් දේවල්. ලෝකයට ඇති පිරිමේ ලෝකයේ ඇදා ගැනීම ශක්තිමත්ය වින්දසවාදී සතුට සාර්ථකත්වයේ තත්ත්වයේ දානේ. මේවා දිව්‍යන් වහන්සේට වඩා ආකර්ෂණය වන විට ඒවා හදවත් පළමු පළ සොරකම් කරයි. හදවත් බද්ධයයි සහ පළමු පොළ දිනපත වෙනුවට ඉන්දියට සිදුවන දෙයක් බවට පත්වී. කාර්යබහුලත්වයේ දිව්‍යන් වහන්සේට වැඩිපුර කාර්යබහුල වීම නිශ්ශබ්දතම රූප වන්දනාවන්ගෙන් එක්. එයින් අදහස් කරන්නේ අනි සියල්ල පළමු වී ඇති බවයි. කාර්යකර්කම් වලින් පිරුණ ජීවිතයකට පළමු පොලේ පූජා කළ නොහැකි මොන්ද පළමු පොළ සදා නිශ්චලත්ව ප්‍රමුඛත්වයේ සහ යටතිවීමේ අවශ්‍ය වී. වැරදි සම්බන්ධ සමහර සම්බන්ධ ආත්මික ජීවිතයේ සන්ධියාවේ භක්තිය දුර්වල කාර්ය සහ දිව්‍යන් වහන්සේගෙන් අපිව ඈත් කරයි. මෙම හඬවල හදවත් හොඳම කොටස් ඉල්ලා සිටියේ එය දිව්‍යන් වහන්සේට පමණක් සුදුසු දෙයක්. උඩඟකම් මෙසේ කියයි මට මාගේම ජීවිතේ හැසිරවන්න පුළුවන්. දිව්‍යන් වහන්සේ පළමු විය යුතු නැහැ. උඩඟකම් පළමු පොලී මහසරිය මන්ද උඩඟකම් සීමාවටම සීසනය වැඩිවීමට කැමැති ස්වාමීන් වහන්සේට පමණක් අයත් පළමු ස්ථානයේ උඩඟකම ඉල්ලේ. පළමු පොලී ජීවිතය. පළමු පොළ යන දෙන දර්ශනයේ දවසක් නොවේ එය ජීවන මාර්ගයකි. ඒ සේම උදෑසනකම දිව්‍යන් වහන්සේව පළමු ස්ථානයේ තිබූ අවදවීමට අපට කැඳවුවයි. අපගේ හදවත් හොඳම කොටස අපගේ දවස ඉක්මනම කොටස් කිකරකම් පළමු පියවර සහ සිනහස් උස්සම ස්ථානයේ උන්වහන්සේට පූජා කිරීමට එය අපට කැඳවුවයි. පළමුද දිව්‍යන් වහන්සේට දෙන විට අනෙක් සියල්ල ආශිර්වාද ලැබේ. හොඳම දේ උන්වහන්සේගේ වූ විට ජීවිතයේ ඉතිරියේ ශුද්ධවන්ත වී. පළමු පොළ යන නවමවල්ල ජීවිතයේ සෑම දෙයක්ම දිව්‍යන් වහන්සේ පළමු වන ජීවිතයක්. යොචිරුව
පෙරමනේ පියන අපගේ ජීවිතයේ සෑම කොටසකම පළමු සහ හොඳම දේ ඔබට දීමට අපට උගන්වන්නේ අපගේ හදවත සෑම දිනකම භක්තියෙන් අවදි වූ අපගේ සිතුවිලි පළමුව ඔබ වෙතට නඟවා ඔබ කතා කරන විට අපගේ කැකරකම් ඉක්මනින් පැමිණුයි. පළමු ස්ථානයේ සොරකම් කරන සියලුම අවධානය වන්තකට යොමු කිරීම උඩඟකම් සහ ලෝකයේ ඇද ගැනීම අපෙන් ඉවත් කරන්න. ඊශ්වරයල්වරුන් ඔබේ අභිමානයට පළමු මටයේ ඔසවා තිබුවසේම අපගේ පළමු පොළවලින් ඔබට ගෞරව කරන ජනතාවක් බවට අපව හඩගස්වන්න. ක්‍රිස්තුස් වහන්සේගේ නමයෙන් අපි යාචනා කරන්නම්. ආමීන්.